හයි ඔන්න ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා එයාගේ මගේ පළවෙනි vlog එකට. එතකොට මම දීපා එයා තරිඳු. එතකොට මේ ඇවිල්ලා ඉන්නේ ෂැඩෝ. තව යාළුවෙක් ඉන්නවා මං ඉස්සරහට කියන්නම්කෝ එයා ගැන. දැන් වෙලාව 4යිනේ. ඉතින් පොඩ්ඩක් නැගිටි ගන්න හරිම අමාරුයි. ඉතින් ඔන්න ඔය විදිහට නැගිටලා හිටපු මට ආයෙ පාරක් විනාඩි 10ක් විතර චුට්ටක් නිින්ද ගියා. ඊට පස්සේ කොහොම හරි නැගිටින්නම් කියලා කල්පනා කර ඉන්නකොට ඇඳේ ඉඳගෙනත් නීදි. එහෙම තමයි ඉතින් එකපාර පොඩ්ඩක් ඇහැර ගන්න හරි අමාරුයි යන්නේ. ඔන්න ඉතින් අමාරුයි නැගිටලා මම මේ ඇඳ චුට්ටක් අස්කරන්න කියලා හැදුවේ ඒ වුණාට බෑ. බේනවනේ. එයාටත් පොඩ්ඩක් වෙලා ඉන්න ඕනිලු. එයා ඔහම තමා මුළු දවසම අතේ තියාගෙන හිටියත් පාඩුවේ ඉන්නවා හුරතල්ලු. එයාව පැත්තකින් තියලා ටක් ගාලා ඇඳේ මස් කරලා මම මේ රණ්ඩ තමයි ලෑස්ති වෙන්නේ. ඌල් එක දාගත්තට ඒක තිබ්බේ නෑ. මම ගෙදර ඇවිල්ලා හැම තැනම හෙව්වා කොහෙද කියලා. පහුවදා තමයි ඉතින් මට ඒක හම්බුනේ. ගමනක් යන කලින් මුලින්ම ෆ්‍රෙෂ් වෙලා ඉමුකෝ. නිදිමතේ ගමනක් යන්න බෑනේ. මෙතන හිටියත් තාමත් මං ඔය නිදිමතේ තමයි ඉන්නේ. ඉතින් මේක මගේ පළවෙනි අත්දැකීම. කවුරුවත් නැතුව තනියම මෙච්චර දුරක් මේ විදිය ගමනක් යන්න. ඉතින් ඔන්න දැන් වැඩ වගේ යන්න තමයි මේ හදන්නේ. Damiango. හරි කොහොමද ලෑස්ති යමුකෝ දැන්? මේ ඉන්න අනිත් යාළුවා. මෙයා නම් ටිකක් කලබලයි. මේ ඉන්න අපේ සාන්ත. ඔන්න මේක තමයි මගේ අවුට්ෆිට් එක. මාලිගාවට පන්සලට ඒ වගේ තැන් වලට යනකොට පුළුවන් තරම් සංවර විදියට ඇඳගෙන තමයි අපි යන්න ඕනේ. ඉතින් ඔයාලා බලනවා ඇති මම මේ මොකද ජර්සියක් දාගෙන කරන්නේ කියලා. මම නුවරඑළියේ ළමයි. ටවුන් එකට ගියාට පස්සේ මේ ජර්සිය ගලවලා අයින් කරගන්න. අයියා මට කෑ ගහනවා යන්නේ නැද්ද කියලා. එහෙනම් අපි යමු. ඔන්න ඉතින් පේනවනේ හඳ එහෙම ලස්සනට පායලා තියෙනවා. මම මේ ටවුන් එකට යන්න හදන්නේ අයියත් එක්ක. අයියා කිව්වා මාව ගානට බස් එකට ටයිම් එකට ගිහින් දාන්නම් කියලා. ඔන්න ඉතින් අපි දෙන්න ආවා ටවුන් එකට. ටවුන් එකට ඇවිල්ලා අපි බලනකොට ඔන්න බලන්නකෝ මට වෙච්ච වැඩේ. ඉතින් බලන්නකෝ අපි හොයලා බලලා දැනුවත් වෙන විදිහට අපි දැනගත්තේ උදේ 6ට බස් එකක් තියෙනවා කියලා. ඒ වුණාට අපි හෝල් එකට ගිහිල්ලා බලනකොට බස් එකක් තිබ්බේ නෑ. මුළු හෝල් එක වටේම අපි වටයක් දාලා බැලුවා. ඊට පස්සේ අපිට හම්බුනේ බස් දෙකක් විතර. ඒකත් නුවර බස් නෙවෙයි. ඊට පස්සේ 6යි කාලට විතර බස් එකක් ආවා. අයියා මාව ඒ බස් එකට දාලා ඊට පස්සේ ආ ගියා. ඉතින් ඔන්න ඔය විදිහට ඉඳලා 6:50ට විතර බස් එක නුවරඑළියෙන් පිටත් වුණා.
ඉතින් මේ රම්බෝඩ පිංගිය ගාවට වෙනකම්ම මම නිදාගන්න නැතුව ආයේ මම මේක ඇතුලෙන් යන්න හරි ආසයි. ඒ හින්දා මම කොහොම හරි නිදිමත හිර කරගෙන මේක ඇතුලෙන් යනකම් ඉවසගෙන හිටියා. ඊට පස්සේ නම් ඉතින් ඉවසන් හිටියේ නෑ නිදාගත්තා. ඊට පස්සේ 9:20ට විතර මම නුවරට ආවා. ඉතින් මම නුවරට එනකන් එයා විතරක් නෙවෙයි ඒ අයියාගේ අම්මයි දෙන්නම මග බලාගෙන හිටියා. ඉතින් අම්මත් වෙන ගමනක් යන ගමන් තමයි හිටියේ. ඒ වුණාට ඉතින් චුට්ටක් බලලා යන්න ඕනේ කියලා කිව්වා. මටත් එයාව හම්බෙලා කතා බහ කරන්න ඕන වුණා. ඉතින් එයා එහින්දා ටවුන් එකට ඉලා ඉතින් මග බලාගෙන හිටියා. ඊට පස්සේ අම්මා හම්බෙලා එයාව බස් එකට දාලා අපි දෙන්න මේ යන්න හදන්නේ දැන් මාලිගාව වැඳගන්න. මෙහෙම hina වෙවි ගියාට අපි දෙන්නට ගොඩක් වෙලා ගිහින් තියෙන්නේ. ඒකට හේතුවත් ඉතින් මම්ම තමයි. මොකද ඉතින් මන්නේ පරක් වෙලා ආවේ. අපිට වෙලා ගිහිල්ලා ගහලා පරක් වෙලා කියලා වටපිටාවේ තියෙන සිරිනරඹන්න නැතුව යන්න බැහැනේ නේද? මං ඉතින් වටපිටාව චුට්ටක් බල අරක මොකද්ද මේක මොකද්ද මෙතන තියෙන මොකද්ද කිය අහන හින්දා තමයි ඔය අතන තියෙන මේක මෙතන තියෙන අරක කියලා එයා මට කියලා දී එක්කගෙන ගියා. මෙන්න මෙතනට ගියාට පස්සේ මුලින්ම මට කියුනේ වාව් කියලා. එතන හරිම ලස්සනයි. මම නුවර ලස්සනටම දැක්කේ මෙන්න මේ හරිය. මෙතනට වඩා තැන් තියෙනවා ඇති. ඒ වුණාට අපි අද ගිය ගමනේ මම නුවර ලස්සනටම දැක්කේ මෙන්න මෙතන ඉන්නකොට තමයි දැක්කේ. ඒ කියන්නේ වැවරවුමත් එක්ක මාලිගාවයි ලස්සනට පේනවා. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. නෑ අනේ එයාලා ඒ විදිහට ගිල්ලා කියේ නැහැ. पूजा मल्लिम गान अच्छा देनो अरे बता दो ने जानता ඊට පස්සේ මෙතන මල්ලක් ටිකත් අරගෙන අපි දෙන්නම ගියා මාලිගාවට. දළදා හාමුදුරුවෝ වැඳගෙන ඉවරනාට පස්සේ අපි මෙතනට ආවා. ඉතින් ඉස්සර දළදා හාමුදුරුවෝ වැඳ ගන්න ආපු පැතිමතුන් මෙන්න මෙතන තියෙන මේ වතුර මලෙන් එයාලගේ කකුල් එහෙම සෝදගෙන පිරිසිදු වෙලා තමයිලු මාලිගාව ඇතුළට ගිහින් තියෙන්නේ. ඔන්න ඉතින් ඊළඟට අපි දෙන්න ගියේ පහන් පත්තු කරලා හඳුන් කූරෙන් පත්තු කරලා එන්න. मिट्टी उटिंग में बता ओ ठीक है ना तबिच्चे ඊට පස්සේ අපි ගියේ මෙන්න මේ විදිහට රාජාතාව සංරක්ෂණය කරලා තියෙන තැන බලන්න. විප්ලවයක් කරන්න යන්නේ. අපි මේ කොහෙද යන්නේ හලෝ? යන්නේ දැන් යන්නේ අලි බලන්න. අලි බලන්න.
අලි නෙවෙයි. ඇත්තු. මාලිගාවින් ඇත්තු. ඇත්තු බලන්නේ ඇත්තු. රාජකීය ඇත්පන්තිය බලන්න තමයි අපි යන්නේ. ඊළඟට. මෙතන තියෙන ආරක්ෂක හේතුන් නිසා අපිට මෙයාලගේ ළඟටම යන්න නම් බෑ. මේ වගේ ඈත ඉඳලා තමයි අපිට යාළුවා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි වැක්ස් මියුසියම් එක බලන්න තමයි යන්න හිතාගෙන හිටියේ. ඉතින් ඒ යන්න කලින් මොනවා හරි කාලා ගියත් හොඳයි කියලා හිතුණා. ටිකක් නෙවෙයි ගොඩක් බඩගිනි. ඔන්න ඔය විදිහට අපි වැක්ස් මියුසියම් එකට ආවා ඊට පස්සේ. ඔයාලට මුලින්ම ඇහුණු සද්ද ටික මම ඊළඟ වීඩියෝස් ක්ලිප් වලත් හැම එකෙම තිබ්බා. සවුන්ඩ් එක හොඳට ඇහෙන විදිහට තිබ්බා. ඒ වුණාට මම ඒක දාන්නේ නැහැ. මොකද ඔයාලා එතනට ගිහිල්ලාම මේ සවුන්ඩ් එක ඇත්තටම අත්විඳලා ඒ කෞතුකාගාරයට ගිහිල්ලාම ඒ අත්දැකීම ඇත්තටම ගන්න ඕනි. ඒ හින්දා මෙතනින් එහාට මම ඒ සවුන්ඩ් එක දාන්නේ නැහැ. මම අර සවුන්ඩ් එකක් ඔයාලට දාලා පෙන්නුවේ ඒක චුට්ටක් ඔයාලට අහන්න ඕනි හින්දා. ඇත්තටම මේක ඇතුළට ගිහිල්ලාම බලන්න මේක කොහොමද කොයි වගේද තියෙන්නේ කියලා. ඒ වගේම මම මේකේ සම්පූර්ණම වීඩියෝ එක දාලත් නැහැ. කියන්නේ කෞතුකාගාරයේ තියෙන හැමදේම මම මෙතන පෙන්වන්නේ නැහැ. ඇත්තට මේක ඇතුළට ගිහිල්ලා ඒ අත්දැකීම ගන්නම ඕනි. ඒක ඇතුළේ හරිම ලස්සනයි.
ඊට පස්සේ මේ වගේ චුටි චුටි අයිටම් තියෙන තැනකින් මෙන්න මේක තමයි යාමට අරන් දුන්නේ. ඇත්තටම තැනට ගියාට පස්සේ වීඩියෝස් එහෙම කරන ඒවා අමතක වෙනවා. ඉතින් මට එතනදී වීඩියෝ ක්ලිප් එකක් ගන්න අමතක වුණා. ඊට පස්සේ වැවරවම චුට්ටක් ඇවිදලා එතන චුට්ටක් ඉඳගෙන ඉඳලා මම මෙන්න මේ විදිහට ගෙදරින් පිටත් වුණා. මෙතනින් එහාට වෙන දේවල් වීඩියෝ ක්ලිප්ස් එහෙම කොහෙද කියලා අහන්න එපා. මෙතනින් එහාට මං හොඳටම නීති. ඉතින් මම නුවරඑළියට එද්දී නුවරඑළියට හොඳටම වහිනවා. ඉතින් වීඩියෝ ක්ලිප් එකක් එහෙම ගන්න විදිහක් තිබ්බේ නෑ. ටවුන් එකට ඇවිල්ලා අයියත් එක්ක ඔන්න ඔය විදිහට ගෙදර ආවා. ඉතින් මම අර ෂොප් එකෙන් මෙන්න මේ අයිටම්ස් දෙක තමයි ගත්තේ. මෙන්න මේ විදිහට චූටි කියුට් අරලිය මලකුයි. ඊට පස්සේ මෙන්න මේකයි තමයි ගත්තේ. මට මේකට තමයි හිත ගියේ. ඉතින් මම මේක තමයි තෝරලා දුන්නේ මේක අරන් දෙන්න කියලා. මේකේ ලස්සන සද්දෙකුත් එනවා. මේක ෂෝක් අනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එයයි මමයි නුවර ගියපු ගමන සාර්ථකව ඉවර කරේ. අන්තිම වෙනකම් vlog එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ගිහින් එන්න. එයයි මමයි එක්ක තවත් දවසකින් ආදරෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.